Hi ළමයි අපි අදත් යන ඕන ගමනක් හරිද අපේ කැන්ඩි vlog එකේ second vlog එක අපි අද යන්නේ කොහෙද මාලිගාවේ යනවා අපි අද ඉන්නවා අලුත් යාළුවෙක් හරිද මෙයා තමයි එයා එන්නේ මම දැන් ඔළුව දානවා මම තමයි මේගොල්ලන්ගේ බාරකාරයා. බාරකාරයාවද එක්කයි යන්නේ යාව ගෙදර තියලා යන්නේ. මග හලලා මේගොල්ලෝ යන්නේ. අපි බලමු මොකද වෙන්නේ කියලා. මේ පාරේ බසුත් යනවා. බස් එක කල්ල ගන්න නම් ඉතින් හෙන වෙලාවක් හිටන් ඉන්නනේ බස් හෝල්ඩ් එකේ. ඒ වුණාට මේ අපි යන්නේ වයින්. මේ දෙන යනවා මේ පැත්තට ආවා. එහෙනම් ඉතුරු ටික බස් එකට නැගලා අපි යනවා. ඊට පස්සේ මාලිගාවට ගිහිල්ලා වීඩියෝ එකක් ගන්න. අර කියන ළමයි සිරිපාලේ කන්ද හරිද? කියන්නේ කවුද? හායි ළමයි. හායි කියන්නේ. අපි දැන් පොඩි අකර දැබ්බයක්. මෙයාගේ සෙරප්පුවේ තරුව ගැදවිලා ළමයි. අපි දැන් ඉන්නේ බස් එකේ. මේ කොහෙද මහනුවර පැණිදෙනිය බස් එක. මහනුවර පැණිදෙනිය බස් එකේ අපි දැන් යන්න හදන්නේ නුවරට. මේ ආයේ හම්බ වෙමු ආයේ. ඔව් මෙතන ප්‍රයිවට් බස් එක තියෙනවා. අපි ආවා ළමයි මාලිගාවට බස් එකෙන් බහිනකොට අපිට වීඩියෝ එකක් ගන්න බැරි වුණා සෙනග වැඩි හින්දා. අපිට මල් ගද්දිත් වීඩියෝ එකක් ගන්න බැරි වුණා. එතන නොසිතූ විදිහට අපේ අතට මල් දීපු හින්දා. ඊට පස්සේ දැන් තමයි වීඩියෝ එකක් ගන්න. හිතාගෙන ආපු මල් ටික ගන්න හම්බුන්නේ නැහැ. යාළුවා අතට දුන්න එකට සල්ලි ගෙවලා අපි ආවා. ඔව් අපි පිච්ච මල් ගන්න හිටියේ. ඒ උනාට යාළුවා අපිට බලෙන් අතට දුන්න මල් වට්ටි අපි ඒව අරගෙන ආවා. ඉන්න රැඳී සිටින්න. රැඳී සිටින්න. Thank you. මොකද්ද? මේ ඉන්නේ අපේ ෆොටෝග්‍රැෆර්. මෙයාගේ ෆොටෝ ගහනවා ෆොටෝ ෂූට් එකක්. ඔයාලට මතකයිද? හලෝ මෙතන අපේ ෆොටෝ එකක් තියෙනවා ගෲප් ෆොටෝ එකක්. මාත් ඉන්නවා දෙකේ. අය ඔයාමනේ දාලා තිබේ Facebook එකේ. මම වදනක් එක්ක. ආයේ මෙතන
தும்பு கேலாம் மாட்டேன் கலங்கி අර අවලගේ සංගලී දුපුරු ගොඩ සිට මාලේ තියෙන මේ දේවල් මීට කලින් මෙතනට ඇවිල්ලා තියෙනවද මාලිගාවේ? නෑ. අපි ඇවිල්ලා තියෙනවා. අපි ඇවිල්ලා. ඔයාලා තියෙනවද? මේ අහන්න. මේ පිටිපස්සේ තියෙන්නේ රජුරුව ඉස්සර කාලේ වාඩි වෙලා හිටපු ඒවා. බොරු කියන්නත් හිටපන්. ඒවා සිමෙන්ති වලින් තමයි හදලා තියෙන්නේ. මේවා ඒ වල තමයි වාඩිලා ඉඳලා තියෙන්නේ ඉස්සර කාලේ රජුරුව. මේවා මෙතන තමයි කලින් වැඩ කරේ. ඒක නිසා මෙයා හොදන්නේ. ගියාත්නේ මන් තමයි මේ රජ්ජුරුව තව එකක් කියන්න තියෙනවා මෙයාට මේ මාලිගාවට ආවා මෙයාගේ ගියාස් මතක් වෙනවලු කියන්නේ ඒක ගැන විස්තර මෙහෙමයි හරිද මුලින්ම මේ නිකන් කලන්ත දාන්න වගේ ආවා හරිද ඒත් කලන්ත දැම්මේ නැහැ නිකන් කැරකිල්ල වගේ ඊට පස්සේ මට මතක් වුණා මගේ ගියාත්ම මට එකපාරටම ඇවිල්ලා පෙවුනා S2 පියවිලා මේ මොකද්ද අතන මොකද්ද කියන්නේ නැද වැවරවුම ගාවින් මගේ මිනි අරගෙන යනවා මිනි පෙට්ටි අරගෙන යනවා ඊට පස්සේ මේ මොන ගහක්ද මං කිව්වා එයාට සල් ගහක් නේද ඔව් සල් ගහක් යට තියෙනවා හાર્ට් එකක් තියෙන මේ අර මොකද්ද ඒකට කියන්නේ මැස්සෙක් වල්දනවා මොකද්ද අර මේකට කියන්නේ හදවත් හැඩේ මේ සොහොන් කොටක් අන්න ඒක තමයි මට පෙවුනේ ඔයාලා කාට හරි ඒ වගේ එකක් ඔයාලා කාගේ හරි එකට හැදුවා නම් මාව ඉක්මනින් දැනුවත් කරන්න මම ඔයාලගේ ඥාතියෙක් ගියාත්නේ හරිද එහෙනම් අහගත්තනේ මෙයා ගියාත් මඳුරනේ කවුරු හරි ඉන්නවා නම් මේකට කමෙන්ට් එකක් දාන්න පාන්සල් ඇවිල්ලා බොරු කියන්න බා සංජු එහෙනම් අපි ගෙදර යනවානේ කාලා ගෙදර යනවා බයියනේ